welcome. This is Travel with Kisarasa. Today I came to Udagama. Udagama is situated nearby Padukka. It is only 8 kilometers from Padukka. This special waterfall we call Andavaldola Alla. It is situated in Udagama in Bope. Yes, this is Andavaldola. Hi, ඔන්න අපි අද ආවා පාදුක්කේ උඩගම පිහිටලා තියෙන සුන්දර දියැලක් බලන්න. මේ පාදුක්කට ඉතාම ආසන්නයේ පිහිටලා තියෙන ඇඳවල්දොල. මේ ඇඳවල්දොල පිහිටලා තියෙන්නේ පාදුක්කේ ඉඳන් කිලෝමීටර් 8ක් එහායි. එතකොට මේකට එනවා නම් පාදුක්කට ඇවිල්ලා ඉස්සෙල්ලම බෝපේ හන්දියට එන්න ඕනේ. බෝපේ හන්දියට ඇවිල්ලා බෝපේ එන්න ඕනේ උඩගම පාර. ඉතින් හරිම ළඟයි. කොළඹ ඉඳන් ආවත් පැය එකමාරක්වත් ගත වෙන්නේ නැහැ. ඉතාම සුන්දර දියැලක් පුදුමේ දකින්නේ. අපි එහි සුන්දරත්වය දැන් නරඹමු. ඔබ මේ දකින්නේ පාදුක්කේ බෝපේ පිහිටලා තියෙන ඇඳවල්දොලෙහි සුන්දරත්වය. ඔබ බොහෝ වෙලාවට බෝපෙට ආවට බෝපේ නාන තැනට ආවට බෝපේ ඒ නාන තැනින් උඩහට තමයි පොඩ්ඩක් ඇවිදගෙන ගියාම තමයි මේ සුන්දර දියැල පිහිටලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තෙන්ම අඩි 30කට වැඩිය උසක් තියෙනවා මේ දියැලේ. දියැල කොටස් කීපයකින් වැටෙනවා. ඔබට දැක් ගන්න පුළුවන් මේ අයිනෙන් වැටෙනවා. ඒ වගේම මෙම ස්ථානයෙන් වැටෙනවා. ඒ වගේම තව එහා පැත්තේ පස්සෙන් ජල පහරක් ගලාගෙන යන ආකාරය දකින්න පුළුවන්. ඒ වගේම ඉහළ ගල්තලාවෙන් තවත් කොටසක් පැමිණ එම ජල පහරට එකතු වෙනවා. මේ සුන්දරත්වය දැක ගන්න අවශ්‍ය නම් පාදුක්කේ සිට කිලෝමීටර් 8ක් එහායින් තියෙන මේ සුන්දර දියැල නරඹන්න ඔබත් එන්න. මේ Travel with Kisarasa ශ්‍රී කයිය YouTube නාලිකාව සමග. මේ ඔබ දකින්නේ සුන්දර ඇඳවල්දොල දියැල. මේ දියැල පාදුක්ක බෝපේ තමයි පිහිටලා තියෙන්නේ. ඉතාම සුන්දර දියැලක් ඔබ මේ දකින්නේ. මේ දියැල අපට තියෙන පරිසරය ඉතාම ස්වභාවික සුන්දරත්වයෙන් අනුන්ව පරිසරයක්. පාදුක්කට ආවහම බස් එකකුත් තියෙනවා මෙම ස්ථානයට එන්න. ඒ තමයි උඩගම බස් එක. පාදුක්කෙන් උඩගම එහෙම නැත්නම් වෑවිල බස් රථේ ඇවිල්ලා ඇඳවල්දොල ගාව තියෙන පාලමාසල බස්සන්න කිව්වා නම් පාරේ බස් එකේ ආවත් එන්න පුළුවන්. ඔබ පැමිණෙනවා නම් පාදුක්කට පැමිණ බෝපේ හන්දියට පැමිණලා එතනින් වමට හැරිලා ඒ දිගටම එනකොට තවත් තුම්මන් හන්දියක් හම් වෙනවා. එකපාරක් අවිස්සාවේල්ල පැත්තට අනිත් පැත්ත උඩගම එහෙම නැත්නම් කරඳන පැත්තට. අන්න ඒ මාර්ගයේ හැරිලා කිලෝමීටර් 3ක් වගේ ඉදිරියට ආවම මේ සුන්දර දියැල ඔබට දැක ගන්න පුළුවන්. අපි මේ දියැලේ ඉහළ කොටසට ගිහින් බලමු. මේ ඔබ දකින්නේ ඇඳවල්දොලෙන් නිර්මාණය වී ඇති ඇඳවල්දොල දියැල. අප මේ ඉන්නේ ඇඳවල්දොල උඩ කොටසේ. මේ කන්ද මුදුනේ ඉඳන් තමයි මේ දිය පහරට එන්නේ. අම්මෝ මට දැන් ටිකක් මහන්සියි. මොකද මම මේ ගල මුදුනට දැන් ටිකක් නැග්ගා. මේ ඔබ දකින්නේ මේ ගල් දෙබුක්කාවල් අස්සේ මේ ගලාගෙන යන හැටි. මේ ගල තරණය කරලා තමයි මම දැන් මේ ගල මුදුනට පැමිණි. ඔබට දැක ගන්න පුළුවන් මේ ගල උඩ ඉඳන් පහළට වැටෙන මේ ඇඳවල්දොලෙහි සුන්දරත්වය. මේ අප සිටින්නේ ඇඳවල්දොල ඉහළ කොටසේ. මේ ස්ථානයෙන් තමයි මෙන්න දියැල පටන් ගන්න. මේ ඔබ දකින්නේ ඉහළ කොටසේ දර්ශන. ඉතින් අපි ඔයාලට කියන්නේ මේ කොළඹට ආසන්නයේම තියෙන පැය එකමාරකදී පමණ කොළඹ ඉඳන්ම ළඟා වෙන්න පුළුවන්. මෙම දියැලට ඔබත් පැමිණෙන්න මේ සුන්දරත්වය අත්විඳින්න. එසේම මේ වගේ ස්වභාවික ස්ථාන ආරක්ෂා කරගන්නත් කටයුතු කරන්න. මම Kisara Chaminda Travel with Kisarasa
ශ්‍රී කයිය YouTube නාලිකාව.